අන්වීක්ෂය. මේකට අපි නමක් කියනවා ආලෝකන්වීක්ෂය. ඒ ආලෝකන්වීක්ෂය කියන්නේ මට ඒකට උත්තරයක් දෙන්න. මන්ට ආලෝකයක් තෝරන නිරීක්ෂණය. මේකෙන් මොනවා හරි බලන්න නම් පුතේ අපි ආලෝකයක් දෙන්න ඕනේ. දැන් මම මේකේ බල්බයකින් තමයි ආලෝකය දීලා තියෙන්නේ විදුලි ආලෝකය. හරිද? අපිට හිම නැත්නම් පුතේ ඉස්කෝලේ විද්‍යාකාරයේ තියෙනවා අපිට මේ බල්බ් එකක් නැතුව කණ්ණාඩියක් තියෙනවා. සූර්යාලෝකය කියන පරාවර්තනය කරන. දැන් මේක ඇත්තටම අන්වීක්ෂයක තියෙන සරලම ආකෘතිය. මෙතන පොඩි අවස්ථාවක. ඊට වඩා ප්‍රමාණයෙන් විශාල එකක් තියෙනවා. මෙන්න මෙතනින් තමයි මේ තියෙන තැන මම මේ ඇඟිල්ල තියෙන තැන පේනව නේද? උතරින් තමයි අපි ඇහැ තියලා බලන්නේ. හරිද? උතරින් ඇස තියලා බලනකොට අපි ඔය බලන දේ තියාගන්න මේ වීදුරු කතාවක තැම්පත් කරලා මේකට කියන වීදුරු කතාව. මෙන්න මේ වේදිකාව උඩ තියාගන්න. ස්ට්‍රීට් එකක් වගේ නෙවෙයි වේදිකාව උඩ තියාගන්නවා. තියාගෙන අපි මෙතනින් ඇස තියලා බලනකොට මෙන්න මෙතන තියෙනවා කරකවන්න පුළුවන් රවුමක්. හරිද? මේ රවුමින් පුතේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනෙන් අපිට බලන්න කියන අපිට මේ තියෙන විදර්ශකය ප්‍රමාණය විශාල කරලා බලන්න පුළුවන් එක එක ආකාරي. හරිද? හරි. එතකොට මේකේ ආලෝක ප්‍රමාණය අපිට පාලනය කරන්න පුළුවන්. මේක උඩ පහළ යන්න පුළුවන්. ඒකට මේ දෙපැත්ත කොටස් දෙකක් තියෙනවා. අපි එකට කියනවා සීරුමාරු කියලා. මොකක්ද කියන වචනේ? සීරුමාරු. මේක උඩ පහළ කරකවන්න පුළුවන්. හරිද? හරි. දැන් මම එක්කෙනෙකුට දෙන්නෙකුට ඉස්සෙල්ලා කවුද chance එක ගන්න කැමතිද ඒක බලන්න. අපි පිළිවෙලට ගමුද පොලිමට? හරි.